ජේසන් ස්ටේතම් ප්‍රධාන චරිතය රඟපාන ද මෙක් චිත්‍රපටිය ලංකාවේ අපි ගොඩක් දෙනෙක් අනිවාර්යයෙන්ම බලලා තියෙනවා. කිලෝමීටර් ගාණක් ගැඹුරු මුහුද පතුලේ හිරු එළියවත් නොවැටෙන අදුරු ආගාධයක හැංගිලා හිටපු යෝධ මෝරෙක් එක පාටම මුහුද මතු පිටට ඇවිත් කරන මහා විනාශය තමයි මේ චිත්‍රපටියේ පෙන්නුවේ. මේ ෆිල්ම් එක බලලා ඉවර වුණාට පස්සේ මුහුදක් දිහා බලන් ඉද්දී ඔයාටත් පොඩි බයක් වගේම ලොකු කුතුහලයක් දැනෙන්න ඇති. අපි කවුරුත් දන්නවා අපේ ලෝකයේ තියෙන සාගර වලින් මිනිස්සු තාමත් හරියටම ගවේෂණය කරලා තියෙන්නේ 100%කටත් වඩා අඩු ප්‍රමාණයක් කියලා. ඉතින් මේ ගවේෂණය නොකරපු කවුරුන් නොදන්න අති විශාල ගැඹුරු ජලකඳ ඇතුලේ මේ කියන මෙගලොඩෝන් යෝධයා අදටත් හැංගිලා ඉන්නවා වෙන්න බැරිද? අන්තර්ජාලයේ පුරාමත් මේ සතා ගැන එක එක වීඩියෝ, ෆොටෝස් හැමදාම වගේ ෂෙයා වෙනවා. අද අපි කතා කරන්න යන්නේ කටකතා වලට එහා ගිය, අන්තර්ජාලයේ තියෙන බොරු වීඩියෝ වලට එහා ගිය, නවතම විද්‍යාත්මක දත්ත සහ සාක්ෂි මත පදනම් වුණු මෙගලොඩෝන් අභිරහසයේ ඇත්තම කතාව. අංක 1. සැබෑ ලෝකයේ මෙගලොඩෝන් කියන්නේ කවුද? මෙගලොඩෝන් අදටත් ඉන්නවද කියලා හොයන්න කලින් අපි හරියටම දැනගන්න ඕනේ මේ කතා කරන දැවැන්තයා කවුද කියලා. අද වෙද්දි විද්‍යාත්මකව ඔටෝඩස් මෙගලොඩෝන් කියලා හඳුන්වන මේ යෝධ සාගර විලෝපිකයා අදින් අවුරුදු මිලියන 23කට කලින් ඉඳලා අවුරුදු මිලියන 3.5ක් දක්වා කාලය ඇතුළත පෘථුවියේ සාගරවල අණසක පතුරවපු සතෙක්. අපේ මුහුදේ ඉන්න භයානකම මෝරා විදියට සැලකෙන මිනි මෝරෙක්. එහෙම නැත්නම් ග්‍රේට් වයිට් ෂාක් කෙනෙක් සාමාන්‍යයෙන් අඩි 15ක් හෝ 20ක් විතර දිගට තමයි උපරිම වර්ධනය වෙන්නේ. හැබැයි මෙගලොඩෝන් කෙනෙක් අඩි 50-60ත් අතර, ඒ කියන්නේ මීටර් 15වත් 18ත් අතර දිගකින් යුක්ත වුණා. සල්ලෝම ඔලුවට ගන්න ඕනේ නම් පාරේ යන සාමාන්‍ය ලොකු ලේලන් බස් එකහමාරක් විතර එක දිගට නතර කරලා තිබ්බම තියෙන දිගට මේ සතා සමානයි. අපේ ලෝකේ ඉන්න නිරිතලම සහ තරම්ම විශාල නැති වුණත් ලෝක ඉතිහාසයේ හිටපු ලොකුම මෝරා වෙන්නේ මෙගලොඩෝන්. බර ගත්තොත් ටොන් 50කටත් වඩා වැඩි. මෙගලොඩෝන් කියන වචනේ තේරුම වෙන්නේ යෝධ දත කියන එක. මේ නම උන්ට කොච්චර ගැලපෙනවද කියනවා නම් මේ මෝරාගේ එක දතක් සාමාන්‍ය මිනිස්සෙකුගේ අත්ලකටත් වඩා ලොකුයි. ඒ කියන්නේ අගල් 7ක් විතර දිගයි. මේ වගේ රේසර් තල වගේ දියුණු යෝධ දත් 270කට වඩා වැඩි ප්‍රමාණයක් පේලි කිහිපයකට මේ සතාගේ කටේ පිහිටලා තිබුණා. අංක 2. සාගරයේ හෙල්ලූ යෝධයාගේ බිහි සුණු දඩයම. මේ වගේ අතිශය ශරීරයක් නඩත්තු කරන්න නම් මෙගලොඩෝන්ට දවසකට මස් ටොන් ගාණක් ආහාරයට ගන්න සිද්ධ වෙනවා. ඉතින් උන්ගේ ප්‍රධානම ගොදුරු බවට පත් උනේ සාගරයේ හිටපු ලොකුම සත්තු වෙන දැවැන්ත තල්මසුන්. අපි පොඩ්ඩක් හිතින් අවාගමු මුන් දඩයන් කරපු විදිය කොහොමද කියලා. සාගරයේ ඉහළ මට්ටමේ නිදහසේ පීනගෙන යන දැවැන්ත තල්මසෙක් තමන්ගේ පාඩුවේ ගමන් කරනවා. ඌ දන්නේ තමන්ට යටින් තියෙන ඝන අදුරේ ඉඳන් අති විශාල කළු පැහැති සෙවණැල්ලක් තමන් දිහාවට ඉතාමත් වේගෙන් ඇදෙනවා කියලා. කිසිම ශබ්දයක් නැතුව යට ඉඳන් මතුවෙන මෙගලොඩෝන් එක පාටම තල්මසාගේ වරල් සහ පපුව හරහා තමන්ගේ යෝධ හකු වලින් සපා කනවා. මෙගලොඩෝන්ගේ හකු වල හැපීමේ බලය එහෙමත් නැත්නම් බයිට් ෆෝස් එක වර්ග අගලකට රාත්තල් 40000කට වඩා වැඩි. මේක කොච්චර ප්‍රබලද කිව්වොත් ටීරෙක්ස් ඩයිනෝසරයෙකුගේ හැපීමේ බලය වගේ 3 ගුණයක්. සාමාන්‍ය කාර් එකක් වුණත් කටට අරගෙන හැපුවොත් තප්පරෙන් කුඩු පට්ටම් වෙලා යනවා. එක සැපීමකින් යෝධ තල්මසෙක්ගේ ඝන ඉලයට කුඩු පට්ටම් කරලා දාන්න මෙගලොඩෝන්ට මේ නිසා ඉතාමත් ලේසි වුණා. අංක 3. මරියානා ආගාදේ හැංගිලා ඉන්න පුළුවන්ද? දැන් අපි එමු අපේ ප්‍රධාන මාතෘකාවට. ද මෙක් චිත්‍රපටියේ පෙන්වන විදියට මේ යෝධයා හැංගිලා ඉන්නේ මරියානා ආගාදේ පතුලේ. කතාවේ හැටියට ආගාදේ පතුලේ තියෙන හයිඩ්‍රජන් සල්ෆයිඩ් වලාකුළු තට්ටුවකට යටින් උණුහුම් ජලයේ තියෙන රහස් ලෝකයක් තියෙනවා. ඒක ඇතුලේ තමයි මුන් අවුරුදු මිලියන ගාණක් ලෝකෙට හොරෙන් ජීවත් වෙන්නේ. කතාව අහන්න කොච්චර රසවත් වුණත් ඇත්තම ලෝකයේදී මේක සම්පූර්ණයෙන්ම කල්පිතයක් විතරයි. මරියානා ආගාදේ කියන්නේ අඩි 36000කට වඩා ගැඹුරු තැනක්. ඒ කියන්නේ ලෝකේ උසම කන්ද වෙන එවරස්ට් කන්ද අරගෙන ගිහින් එතනින් තිබ්බොත් එවරස්ට් කන්ද සම්පූර්ණයෙන්ම වතුරෙන් යට වෙලා ඊට උඩින් තව කිලෝමීටර් 2ක විතර වතුර තට්ටුවක් තියෙනවා. එතනට හිරු එළිය කොහෙන්ම වැටෙන්නේ නැහැ. තියෙන්නේ නිරපේක්ෂ ඝන අදුරක්. විද්‍යාත්මක බැලුවම සාගරයේ ගැඹුරට යන්න ජලයේ පීඩනය අතිශයින්ම වැඩි වෙනවා. මරියානා ආගාදේ පතුලේ තියෙන පීඩනය කොච්චරද කියනවා නම් ඒක හරියට මිනිස්සෙක්ගේ ඔළුව උඩට අලියැත්තු 50 දෙනෙක් එකපාරටම නැග්ග වගේ මාරාන්තික පීඩනයක්. මෙගලොඩෝන්ගේ ඇටසැකිල්ල හැදිලා තිබුණේ ඝන අස්ථි වලින් නෙවෙයි, කාටිලේජ් වලින්. ගැඹුරු මුහුදේ අධික පීඩනයට ගියොත් මේ ටොන් 50ක ශරීරය සම්පූර්ණයෙන්ම තැලිලා කුඩු පට්ටම් වෙලා යනවා. අනික පොසිල සාක්ෂි අනුව තහවුරු වෙලා තියෙන විදිහට මෙගලොඩෝන් කියන්නේ මතුපිට සාගරයේ තියෙන උණුහුම් මුහුදු ජලයට කැමති සතෙක්. ඒ නිසා කිසිම ඉරේලියක් නොවැටෙන අයිස් වගේ සීතල ආගාදයක ජීවත් වෙන්න උට කිසිම හැකියාවක් නැහැ. අංක 4. සාගර පතුලේ තියෙන ලොකුම ප්‍රශ්නය.
මරියාන ආගාදය නැතත් මුහුදේ වෙන කොයි හරි ගවේෂණය නොකරපු ගැඹුරු තැනක මුන් ඉන්න බැරිද? මෙතනදී තමයි ආහාර කියන ප්‍රශ්නය මතුවෙන්නේ. මෙගලඩෝන් කෑවේ ලොකු තල්මසුන්ව. තල්මසුන් කියන්නේ ශීරපායි සත්තු. උන්ට මාළුන්ට වගේ වතුර යටදී හුස්ම ගන්න බෑ. අනිවාර්යයෙන්ම මුහුද මතු පිටට එන්නම වෙනවා. ඒ නිසා ලෝකේ ඉන්න හැම තල්මහෙක්ම වගේ ගැවසෙන්නේ සාගරයේ මතු පිටට වෙන්න තියෙන ඉහළ කලාපේ. ගැඹුරු මුහුද පතුලක හැංගිලා හිටියොත් මෙගලඩෝන්ට කන්න කිසිම දෙයක් ඒ පතුලේ නැහැ. ගැඹුරු මුහුදේ ඉන්නේ පරිසරයට විතරක් හැඩගැහුණු කුඩා ජීවීන් විතරයි. ඉතින් කන්න කිසිම දෙයක් නැති අදුරු ආගාදයක මෙච්චර ලොකු සතෙකුට අවුරුදු මිලියන ගණනක් හැංගිලා ජීවත් වෙන්න බෑ කියන එක ඉතාම පැහැදිලි කාරණයක්. ඌ කෑම හොයන්න මතු පිටට ආවා නම් අනිවාර්යයෙන්ම මේ වෙනකොට කාට හරි දකින්න ලැබෙන්න ඕනේ. අංක 5 අන්තර්ජාලයේ පැතිරෙන බොරු වීඩියෝ වල ඇත්ත කතාව. අපි YouTube, TikTok වගේ සමාජ මාධ්‍යවල නිතරම දකිනවා. මුහුද යටින් යන යෝධ සෙවණැලි, එහෙමත් නැත්නම් වෙරළට ගහගෙන ආපු බාගට කාපු යෝධ තල්මස් මලසිරුරු. මේවා දැක්කම මේක මෙගලඩෝන්ගේ වැඩක් කියලා ඕනෑම කෙනෙක්ට හිතෙනවා. හැබැයි මේවායෙන් බහුතරයක් views ලබා ගන්න පරිගණක තාක්ෂණේ. එහෙමත් නැත්නම් CIG වලින් හදපු fake වීඩියෝ. අනිත් දර්ශන වල ඇත්තටම ඉන්නේ බාස්කින් ශාකර්, එහෙමත් නැත්නම් ස්ලීපර් ශාකර් වගේ සාගරේ ඉන්න වෙනත් ලොකු මෝර විශේෂ. විශේෂයෙන්ම බාස්කින් ශාකර් කියන්නේ අඩි 26 විතර දිගට හැදෙන මෝරෙක්. මුන් කටලොකුවට අරගෙන මුහුදේ පාවෙන කුඩා ජීවීන් ආහාරයට ගනිමින් මුහුද මතු පිට පීනනවා. ඩ්‍රෝන් කැමරාවකින් හරි හෙලිකොප්ටරයකින් හරි උඩින් මේ සතාව දැක්කම කැමරාවේ කෝණයත් එක්ක මේ සත්තු යෝධයෝ වගේ පේනවා. අන්තර්ජාලයේ තියෙන ගොඩක් මෙගලඩෝන් වීඩියෝ පිටිපස්සේ තියෙන ඇත්ත කතාව ඕකයි. අද තියෙන දිනු සැටලයිට් තාක්ෂණයෙන්, සෝනාර් තාක්ෂණයෙන් මුළු සාගරේම ස්කෑන් කරත් කොතනකවත් ලේලන් බස් එකහමාරක් තරම් ලොකු මෝරෙකුගේ සලකුණක්වත් වාර්තා වෙලා නැහැ. අංක 6 දත්වලින් හෙළිවෙන සත්‍ය සහ EDNA තාක්ෂණය. විද්‍යාවෙන් යමක් තහවුරු කරගන්න නම් භෞතික සාක්ෂි ඕනේ. මෝරෙක් කියන්නේ තමන්ගේ ජීවිත කාලය ඇතුළත දත් දසදහස් ගාණක් කලන සතෙක්. එක දතක් කැඩිලා වැටෙද්දී එතනට අලුත් දතක් එනවා. අදටත් ලෝකේ පුරාම මුහුදු වෙරළවල් වලින් සහ සාගර පතුලෙන් මෙගලඩෝන් දත් දහස් ගාණක් හොයා ගන්න ලැබෙනවා. හැබැයි මේ හම්බෙන හැම දතක්ම කාලයත් එක්ක පොසිල් බවට පත්වුණු දත්. කළු පාට හරි දුබුරු පාට හරි හැරුණු මේ දත් වලින් කියවෙන්නේ ඒවා අවුරුදු මිලියන ගාණක් පරණයි කියන එක. අද වෙනකල් කිසිම විද්‍යාඥයෙක්ට අලුත් නැවුම් සුදු පාට මෙගලඩෝන් දතක් හොයා ගන්න ලැබිලා නැහැ. කාබන් කාල නිර්ණය කරලා බැලුවමත් මේ දත්වලට අවුරුදු මිලියන 3.5කට වඩා වයසයි. මෙගලඩෝන් අදරන් මුහුදේ කොහේ හරි හිටියා නම් අනිවාර්යයෙන්ම උන්ගේ අලුත් දත් අපිට හම්බෙන්නම ඕනේ. අනික් පැත්තෙන් අද කාලේ තියෙනවා EDNA එහෙමත් නැත්නම් පාරිසරික DNA කියලා අලුත් තාක්ෂණයක්. මුහුදු වතුර සාම්පලයක් අරගෙන පරීක්ෂා කරාම ඒ වතුරේ පීනපු හැම සතෙක්ගේම ඇගෙන් ගැලවුණු සෛල හරහා උන්ගේ DNA අඳුර ගන්න විද්‍යාඥයන්ට පුළුවන්. ලෝකෙ පුරාම කරපු මේ වගේ පරීක්ෂණ දහස් ගාණකින් එකක්වත් අද වෙනකම් මෙගලඩෝන්ගේ DNA සටහන් වෙලා නැහැ. අංක 7 ලෝකේ වෙනස් වීම සහ අයිස් සුගේ බලපෑම. එහෙමනම් මුළු සාගරයම හොල්ලගෙන හිටපු මේ යෝධයාට ඇත්තටම මොකද උනේ? මීට අවුරුදු මිලියන 3.5කට විතර කලින් පෘථිවියේ දේශගුණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගත්තා. ලෝකේ ශීඝ්‍රයෙන් අයිස් යුගයකට ගමන් කරද්දී සාගරයේ ජලය ගොඩක් සීතල වෙලා අයිස් බවට පත් වෙන්න ගත්තා. මේ නිසා ලෝකයේ මුහුදු ජල මට්ටම ගොඩක් පහළ බැස්සා. මෙගලඩෝන්ල පැටවුම් බෝ කරපු උණුහුම් නොගැඹුරු මුහුදු වෙරළබඩ කලාප සම්පූර්ණයෙන්ම ගොඩබිම් බවට පත් වෙලා නැති වෙලා ගියා. මේක උන්ගේ පරම්පරාව බෝ වීමට ආපු ලොකුම බාධාවක්. ඒත් එක්කම මේ සීතල දේශගුණයට මුහුණ දෙන්න තල්මසුන් අපූර්ව පරිණාමීය උපායක් පාවිච්චි කළා. තල්මසුන්ගේ ඇගේ ගන තෙල් තට්ටුවක් වර්ධනය වුණු නිසා උන්ට පුළුවන් වුණා සාගරයේ අධික සීතල තියෙන ද්‍රව ප්‍රදේශවලට ඒ කියන්නේ අයිස්කදු තියෙන පැතිවලට සංක්‍රමණය වෙන්න. හැබැයි අපි කලින් කිව්වා වගේ මෙගලඩෝන්ට මේ සීතල දරා ගන්න බැරි වුණා. උන්ගේ ප්‍රධාන කෑමුණු තල්මසුන් ටික සීතල මුහුදට ගියාට පස්සේ උණුසුම් වතුරේ හිරුණු මෙගලඩෝන්ලාට කන්න කෑම නැති වෙලා ලොකු ආහාර අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අංක 8 අලුත් සතුරන්ගේ ආගමනය සහ යෝධයාගේ අවසානය. කෑම නැතුව දුර්වල වෙමින් හිටපු මෙගලඩෝන්ට ඊළඟට මුහුණ දෙන්න උනේ ඊටත් වඩා භයානක අභියෝගයකට. මේ කාලයේදීම තමයි සාගරයේ තවත් අලුත් සතුරන් පිරිසක් බිහි වෙමින් හිටියේ. ඒ තමයි අද අපි දකින ග්‍රේට් වයිට් මෝරුන් සහ ඕකාර්. එහෙමත් නැත්නම් කිලර් වේල්ස් කියන මිනිමරු තල්මසුන්ගේ ආදී කාලීන පරම්පරාව. මේ මිනිමරු තල්මසුන් ප්‍රමාණයෙන් මෙගලඩෝන් තරම් ලොකු නැති වුණාට උන්ගේ මොළය ගොඩක් දියුණුයි. ඒ වගේම උන් හරිම වේගවත්. ලොකුම දේ තමයි උන් රංචු වශයෙන් එකතු වෙලා සැලසුම් සහගතව දඩයන් කරන්න හරිම දක්ෂයි. අද කාලෙත් මිනිමරු තල්මසුන් රංචුවක් එකතු වෙලා ග්‍රේට් වයිට් මෝරුන්ව පවා දඩයම් කරනවා. ඉතින් කෑම හිග වෙලා දුර්වල වෙලා හිටපු තනි මෙගලඩෝන් මෝරෙකුට මේ දක්ෂ වේගවත්
ජීවවත් මිනිමරු තල්මස් රංචුවක් එක්ක තරග කරලා කෑම හොයාගන්න එක කරන්න බැරි වැඩක් වුණා. මුහුදේ ඉතුරු වෙලා හිටපු කෑම ටිකත් මේ අලුත් තරගකරුවන් අත්පත් කරගත්තා. අවසානයේදී කෑම නැතිකම, දේශගුණික වෙනස් වීම නිසා පැටවුම් බෝ කරගන්න තැන් අහිමි වීම සහ අලුත් දක්ෂ සතුරන්ගේ තරගය කියන මේ හැමදේම එකතු වෙලා ලෝකේ හිටපු බිහිසුණුම යෝධයා අවුරුදු මිලියන 3.5කට කලින් සදහටම පෘථුවියෙන් සමුගත්තා. චිත්‍රපටවල අපි දකින විදිහට මෙගලොඩෝන් අදටත් ජීවත් වෙනවා කියන එක විද්‍යාත්මකව කිසිසේත්ම වෙන්න බැරි දෙයක්. යථාර්ථය ගත්තම මෙගලොඩෝන් කියන්නේ අපේ පෘථුවි ඉතිහාසයේ එක්තරා කාලයක සාගරය පාලනය කරපු අද වෙද්දි පොසිඩ වලට පමණක් සීමා වුණු අතීත රජෙක් විතරයි. ඒ නිසා ඔයා නිවාඩුවට මුහුදේ නාන්න යද්දි, රළ පදින්න යද්දි ඈත මුහුදෙන් මෙගලොඩෝන් කෙනෙක් මතුවේ කියලා බය වෙන්න කිසිම හේතුවක් නැහැ. හැබැයි මෙගලොඩෝන් නැති වුණා කියලා අපේ සාගරය කම්මැලි තැනක් වෙන්නේ නැහැ. සාගරය කියන්නේ අපි තවමත් සම්පූර්ණයෙන්ම තේරුම් අරගෙන නැති අති විශාල අභිරහසක්. අදටත් ඒ ගැඹුරු මුහුදේ අපි කවදාවත් දැකපු නැති අමුතුම විදිහේ සත්තු ජීවත් වෙනවා. අලුත් සොයා ගැනීම හැමදාම සිද්ධ වෙනවා. ඉතින් ඔයා මොකද හිතන්නේ? කවදා හරි දවසක අපිට මේ සාගරයේ තියෙන අනිත් රහස් ඔක්කොමත් හොයා ගන්න පුළුවන් වෙයිද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ලෝකයේ තියෙන අපි නොදන්න පුදුම හිතන දේවල්, හැංගුණු කතා ගැන දිගටම දැනගන්න අමතක නොකර අපේ channel එක අදම subscribe කරන්න. එහෙමනම් තවත් මේ වගේ ත්‍රාසජනක කුතුහලයේ පිරුණු වීඩියෝ එකකින් අපි ඊළඟ දවසේ හමු වෙමු. සුබ දවසක්.